ඔයාලට කවදා හරි ජීවිතේ හම්බ වෙලා තියෙනවද? අවුරුදු 12න් විතර මිනිහෙක් එක්ක ගිහිල්ලා ඊට පස්සේ ළමෙක් හම්බ වෙලා ඊට පස්සේ ඒ අතෑරලා ආයි තව එකෙක් එක්ක ගියා ආයි හරියන්නේත් නැහැ. තව ළමෙක් හම්බ වුණා ඊට පස්සේ වෙනවා ආයි ගියා ඕම ගියා ආයි මිනිස්සුන්ගේ අතින් අතට මාරු වෙලා යන ගෑනු ඔයාලා ජීවිතේට හම්බ වෙලා තියෙනවා. ජීවිතේට අරුණ තුලින් අදත් ඔබ හමු වෙන මම අරුණ ප්‍රියදර්ශන මම හිතුවා මේ ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න. ওই ජීවිතේ අවුරුදු 12න් 13න් ළමයි හම්බ වෙච්ච ගෑනු ඉන්නව නේද? ඒ ගෑනුන් ජීවිතේ හුරු වෙලා තියෙන ජීවිතේ පටන් ගන්නකොටම යෝනි මාර්ගයනේ පාවිච්චි කරන්න ඉගෙනගෙන තියෙන්නේ. එතකොට යෝනි මාර්ගය පාවිච්චි කරන්න ඉගෙනගත්ත මිනිස්සෙකුට මොලේ පාවිච්චි කරන්න උගන්වන්න ගියාම හරීම අමාරුයි හරීම ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඉතින් මේ මිනිස්සුත් එක්ක හරි ජීවිතේ ගොඩනගා ගන්න පුදුම අසීරුතාවයක් පුදුමාකාර බැරි කමක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා ජීවිතේ මම කිව්වට පිළිගන්න එපා. ඔයාලා පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න. මම මගේ ජීවිතේ මගේ පරිසරයේ මගේ වටපිටාවේ මම අධ්‍යයනය කරලා බැලුවම තමයි මම මේ දේ හොයාගත්තේ. ඔය අවුරුදු 12න් 13න් මේ කසාද බැඳලා ළමයි හම්බුලා ඊට පස්සේ ওই ටික දවසක් යනකොට මේ මිනිස්සු ජීවිතේ මේ පොඩි ළමයි මේ ජීවිතෙන් පටන් ගන්නවා. ඒතකොට ළමා කාලෙම හුරු වෙනවා යෝනි මාර්ගය තමයි ප්‍රයෝජනෙට ගන්න. යෝනි මාර්ගයෙන් මිනිස්සුන්ව නටවන්න පුළුවන් කියන තත්ත්වය තමයි ඉන්නේ. එතකොට එහෙම මිනිස්සු ඊට පස්සේ ඒ පවුල ටික කාලයක් යනවා කැඩෙනවා ළමයෙක් එක්ක ඉතුරු වෙනවා ඊට පස්සේ ළමයාත් එක්ක ටික කාලයක් ඉන්නකොට තව මිනිස්සෙක් එකතු වෙනවා. එතකොට මේ මිනිස්සයා දැනගන්නවා මේ ගෑනු කෙනා හිතනවා මේ යෝනි මාර්ගයෙන් තමයි මේ ගේම ගහන්න පුළුවන් තත්ත්වය. හැදිනම තියෙන්නේ මොලේ පාවිච්චි කරන් චුට්ටක්වත් මොලේ පාවිච්චි කරන්න ඉගෙන ගත්ත මිනිස්සෙක් නම් අවුරුදු 12 13 වෙනකොටම මිනිහෙක් එක්ක යන්නේ නැහැ. ඉතින් මේ වගේ කවුරු හරි කෙනෙක් ජීවිතේ යම්කිසි ඔයා වෙනුවෙන් යම්කිසි තීරණයක් ගන්න හිතන් ඉන්නවා නම් මේ වගේ මිනිස්සු ජීවිතේට ලං කරගන්න එපා. ඒ මිනිස්සුන්ට ඈත් කරගන්න. ඒ මිනිස්සුත් එක්ක ඔයාලට කිසිම ජීවිතයක් නැහැ. මොකද යෝනි මාර්ගය පාවිච්චි කරන්න පුරුදු වෙච්ච මිනිස්සුන්ට මොලේ පාවිච්චි කිරීමේ හැකියාවක් නැහැ. ඒකට මොලේ පාවිච්චි කරන්න බැරි මිනිස්සුන්ට යම් කිසි තීරණය ගන්න ඕන වෙලාවකදී හරියට නිවැරදිව මොලේ කල්පනා කරලා තීන්දුවක් ගන්න බැරි වුණාම ඔයාගේ ජීවිතේ විනාශ වෙනවා. ඒ අදාළ බුද්ධලේ ජීවිතේ විනාශ වෙනවා. මුළු ජීවිතේම අපායක් වෙනවා. ඉතින් ජීවිතේට අරුණ තුළින් ඔබ හමු වෙච්ච මම අරුණ ප්‍රියදර්ශන. ඒ ඔයාලගේ අදහස් චෝදනා තියෙනවා නම් දන්වන්න. අපි තවත් ජීවිතේට අරුණ YouTube නාලිකාවෙන් හමු වෙනතුරු ඔබට සුවදායි අනාගතයක්. ජය වේවා.